රුපියල් 200ක් වගේ චූටි ගානකින් ඔයාටත් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයාටම කියලා බිස්නස් එකක් පටන් ගන්න. 秋天的夜，随风飘落满天，伸手漫步在丛林，听到吱嘎吱落叶声音，剪片落。 ඉතින් ඔයාලා හැමෝටම කොහොමද? මම වීඩියෝ එකක් කරන් ඉන්නේ නම් මාස 2කට පස්සේ. හැබැයි මං හිතුවා ස්මෝල් බිස්නස් එකක් කරන ආසාවෙන් ඉන්න කට්ටිය කරන කට්ටිය මගේ channel එකට එකතු වෙලා ඉන්න හින්දා මං හිතුවා මේ දිගටම සීරීස් එකක් විදිහට එක ස්මෝල් බිස්නස් කොහොමද පටන් ගන්නෙ මට හරි ගියේ මොනවාද මමත් ඉස්සල්ලාම නෙමෙයි මේ ක්ලේ බිස්නස් එක කරන්න පටන් ගත්තේ ඒ වගේ ගොඩක් දේවල් කරා ඉතින් ඔයාලටත් එහෙම දැන් මම මේ ක්ලේ බිස්නස් එක කියන්නේ ක්ලේ පොලිමර් ක්ලේ වලින් ඉයරින්ග්ස් එතකොට එම්බ්‍රොයිඩර් බෝස් ඒව කරාට ඔයාලටත් ඒකම හරියට කියලා කියන්න බෑනේ මොකද එක එක්කෙනාගේ දක්ෂතාව වෙනස්නේ ඒක නිසා මම හිතුවා මට ඔයාලට කියලා දෙන්න පුළුවන් දැන් මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙන ස්මෝල් බිස්නස් මොනවාද කියලා සීරීස් එකක් විදිහට අරගෙන එන්න. එහෙනම් අපි බලමු මම ඉස්සෙල්ලාම මං සුකුරුත්තන් කියන නම හදාගත්ත බිස්නස් එක මොකක්ද කියලා. ඒ කාලේ ඩිමාන්ඩ් එකත් එක්ක ඒ වුණාට දැන්ටත් ඒකෙන් හිම ඒ ඩිමාන්ඩ් එක තියාගෙන ඒකම මට වෙන නමකුත් හදුනා. ඒ බාර්නේනි නිසාම සහ හුඟක් කට්ටිය මාව දැනගත්තේ මෙන්න මේ බාර්න් ඒ කියන්නේ මං විකුණපු දේවල් නිසා. එහෙනම් අපි ඉක්මනට යමු මොනවාද කොහොමද ඒක හදන්නේ කියලා. ඉතින් මම මේ කියන දේ හදන්නවාට ඇත්තටම හරිම චූටි දේවල් ටිකක් තමයි ඕන. ඔයාලට ඉස්සෙල්ලම ඕන මෙන්න මේ වගේ වූල්. දැන් වූල් දැක්කම ඔයාලා හිතුවද ගෙතුම් කටුවක් ඕන කියලා? නෑ. ගෙතුම් කටුවක් ඕනේ නෑ. මේකට ඕනේ නේ මෙන්න මේක. ගෑරුප්පක් තිබ්බම මෙන්න මේක හදාගන්න පුළුවන්. දැන් මේක දැක්කහම ගොඩක් කට්ටිය දන්නවා මොකක්ද කියලා සහ මගේ පේජ් එකත් එක්ක ඉස්සරම ඉඳන් හිටියනම් දන්නවා මම මේ හදන්න යන්නේ මොකක්ද කියලා. එහෙනම් අපි යමු ටිකටම කොහොමද හදන්නේ? ඔයාලට හදන පිළිවෙල ඔක්කොම මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම ඔයාලට කිව්වා වගේම මෙන්න මේ වගේ වට කැමති පාටකින් වූල් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ ගෑරුප්පක්. ඉතින් අපි බලමු දැන් එකක් භාවිතා කරලා තමයි මම ඉස්සෙල්ලම කරාම්බුවක් හදන්න කියලා දෙන්නේ. ඔයාගේ ක්‍රියේටිවිටි එක තමයි මේක කොහොමද ඔයා ලස්සන කරගන්නේ කියලා ඉස්සරහට ඉතින් බිස්නස් එකේදී බලන්න වෙන්නේ. ඉස්සෙල්ලම අපි මෙහෙම නූල අරගෙන මං හිතන්නේ ඕන එක්කෙනෙක් මේ පොම්පොම් බෝලයක් හදාගන්න නම් දන්නවා. මොකද චූටි කාලේ ඉස්කෝලේ වලත් මං හිතන්නේ එක ක්‍රීඩන outcome වලට මං හිතන්නේ පොම්පොම් බෝල හැදුවා. ඉතින් පොම්පොම් බෝල හදන එක ක්‍රම තියෙනවා. මං හිතන්නේ ලේසිම ක්‍රමේ වෙන්න ඕන මෙන්න මෙහෙම ගෑරුප්පක් යොදාගෙන කරන එක. ඉතින් මේ විදිහට ඔයා මේ වටේ දැන් ඔය ගෑරුප්පේ රවුම් හදාගද්දී මේක අපි කරාම්බුවක්නේ දාන්නේ. කියන්නේ දෙපැත්තටම එක හා සමාන වෙන්න ඕන. ඒක නිසා මෙන්න මේ වටේ කරකවන ගාන ඔයා ගෑනාලා දෙකම සමානව මේ විදිහට හදා ගන්නවා. මම හිතන්නේ 50ක් වගේ දැම්මනම් ඇත්තටම හරිම මෙෂර්මන්ට් එක හුඟක් වෙලාවට එනවා. හැබැයි නූල විදිහට තමයි ඒක හදා ගන්න ඕන. ඉතින් මම දැන් ඉක්මනට ඔයාලට පෙන්නන්න ඕන හින්දා මේ වගේ දෙකක් හදාගත්තා. දැන් තියෙන්නේ මෙන්න මෙහෙම කපන්න. මේකත් ඔයාලා ඇත්තටම දන්නවා පොම්පොම් බෝලයක් හදාගන්න දන්නවනේ. මේක නීට්ව කරගෙන හැටි මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා දැක්කා කොහොමද ඒක නීට් කරගන්නේ කියලා. ඊට පස්සේ අපි මේ වගේ කතුරකින් හරි අර කපපු කතුරෙන්ම හරි කමක් නැහැ.
ආපහු අපි බෝලේ වටේට නීට් කරගන්න ඕන. මොකද මේක ලස්සනට තියෙන්න එපයි. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේදී ඔයාට කැමති හැඩයකට උනත් කපා ගන්න. ඒ වගේම මම ඔයාලට වැඩියෙන් කියන්න ඕන වැඩි නූල් ප්‍රමාණයක් යොදා ගත්තාම අපිට ලස්සන අවුට්කම් එකක් හම්බෙනවා. ඉතින් ඔයාට මේකේ මං හිතන්නේ වූල් වලත් ඒ කියන්නේ මිල්ක් කොටන් වූල් කියලා තියෙනවා. එහෙම එක ප්‍රමාණයෙන් වෙනස් වූල් බෝල තියෙනවා. ඒකේ මම ඔයාලට රෙකමන්ඩ් කරනවා හරිම ලස්සනයි. ලොකු මහත වූල් බෝලකින් මේක පටන් ගත්තා නම් එතකොට හොඳට පිරීලා එනවා. ඒ වගේම මං කියන්න ඕනේ මම දැන් මේක කරද්දි මං දැනගත දෙයක් තමයි මේ වගේ පොම්පොම් බෝල හදන්න වෙනම චූටි උපකරණයක් තියෙනවා. ඒක ඔයාලා ළඟ තියෙනවා නම් වඩාත් ලේසියෙන් මේවා හදාගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට අර කැතට ඇවිත් තියෙන නූල් ටික ලස්සනට අපේ බෝලේ එන විදිහට හදාගන්න ඕනේ. මං හිතුවා අර දුඹුරු පාට පසුබිමට වඩා සුදු පාට පසුබිමක ඔයාලට මේක හොඳට පෙනේවි කියලා. ඉතින් මේ තියෙන අන්තිමට අපි කරගන්න ඕන දේ. අපි දැන් මේක කරම්බුවක් විදිහට එල්ල ගන්න මෙන්න මේ හූක්ස් පාවිච්චි කරන්න ඕනි. ඉතින් අපි ඒක මෙන්න මේ පොම්පොම් බෝලෙට සෙට් කරන්න ඔයාලට මේකෙදී ග්ලූ ගන් එකක් භාවිතා කරලා අලවන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ මේ විදිහ තමයි හොඳම. මොකද ඇත්තටම අපිට එතකොට වැටෙන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ කියලා හොඳටම සාතික කරගන්න පුළුවන් නේ. ඉතින් මේ විදිහට නූල දාලා ඉදිකටකින් අපි අර මේ ජම්ප් රින් එක මෙන්න මේ බෝලෙට අල්ලලා මහ ගන්න ඕන. දැන් ඉතින් අපේ ෆයිනල් අවුට්පුට් එක තමයි මේ. මම ඔයාලට කලින් කිව්වත් වගේම ලස්සනට වර්ණ ගලපලා ඒ වගේම එක ෂේප් වලට සයිසස් වලට ඔයාලට මෙන්න මේ පොම්පොම් බෝල හදාගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මං මුලින් කිව්වා වගේ රුපියල් 200ක්ම මේකට වැය වුණෙත් නෑ නේද? ඇත්තටම හරිම චූටි ගාණක් තමයි වැය වුණේ. ඉතින් ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට දැන්ටමත් මේ ආමුද්‍රව්‍ය ගෙදර තියෙන කෙනෙක් නම් ඔන්න හෙටම උනත් මේක පටන් ගන්න පුළුවන්. එහෙනම් මම තවත් මේ වගේ